ඉතින් කොහොමද මගේ රත්තරයි යාළුවනේ ඔයගොල්ලෝ ආතල් එකේ ඉන්නවද? ඉතින් යාළුවනේ අද මම ගෙනල්ලා තියෙන්නේ Minecraft one block gameplay එක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අපිට පටන් ගද්දි මෙන්න මේ වගේ බ්ලොක් එකක් හම්බෙලා තියෙනවා. මේක ජෙනරේට් බ්ලොක් එකක් තමයි. ඉතින් පේන මොන පැත්තේවත් අපිට බලා ගන්න නෑ කිසිම බ්ලොක් එකක්. මේක තමයි බ්ලොක් එක. ඉතින් මේ බ්ලොක් එක මයින් කරලා බලමු. අඩෝ අයිත් බ්ලොක් එකක් ආවා. අපි ඒක මේ හරින් තියාගමු. අඩේ බ්ලොක් එනවා. ඊ ගහක් ආවා. ඉරාඩු. ගහක් කඩාගමු. ගස් දිගටම එනවා. මෙන්න මෙහෙ වටෙන් තියාගමු. ඉතින් යාළුවනේ අඩෝ චෙස්ට් එක. ඉරාඩු. අපි ඒකත් අරගමු. අඩෝ ඇපල් තියෙනවා. දැම්මත් තමයි. අඩේ ගහකුත් තියෙනවා. මේකේ අපිට ගස් නැති නිසා මේ ගහත් පැල කරමු අපි. ගැම්මත් තමයිද? ඩර්ට් තියෙනවා. ඩර්ට් එනවා යාළුවනේ. ඊ මේ මොකද්ද මේ? අඩෝ බලන්නකෝ ඉතින්. මේ චූටිට ඉතින් චූටි සත්තු තමයි ස්පෝට් වෙන්නේ. ඉතින් යාළුවනේ මේක ලොකු කරන්න ස්පෝට් වෙන සත්තු ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් අදාළ නැහැ අපිට. අපි ඉතින් අපේ බ්ලොක් එක මයින් කර මේක නේද බ්ලොක් එක. ඕක මේක තමයි. ඒ කුකුලා වැටෙන්න එපා. අනාගත මස් කෑල්ලක් වෙන්න ඔයා බලාගෙන ඉන්න. මොකද යාළුවනේ මේකේ කෑම හොයාගන්න පට්ට කෑමක් දෙන්න එපා. මොකද වන් බ්ලොක් නේ. ඒ චෙස්ට් එක. තිරාඩ. වෝටර් බකට් එක. අපි වෝටර් බකට් එක අඩෝ. ඔන්න ඔතනින් දාගමු යාළුවනේ. හරි එතනින් වෝටර් බකට් එක දාගන්නවා. දැන් අපිට වැටුනොත් එහෙම ලේසියෙන් ආවයි. මට තව අයිඩියාස් එකක් උත්තා මේ කඩමු. ඔය ග්‍රැවල් එහෙම එද්දි යාළුවනේ අපිට ඔන්න ඔය වගේ දාලා තිබ්බොත් අපිට ග්‍රැවල් ගන්න හැකියි. ඉතින් දැන් අපිට යටත් ඔන්නම කැඩුවට පස්සේ යටත් බ්ලොක් එක තියෙනවා. ග්‍රැවල් එහෙම වැටෙන්නේ නැහැ. ග්‍රැවල් සෑන්ඩ් එහෙම. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා නැත්තම් ඉතින් යාළුවනේ මගේ YouTube channel එකේ රකුතුමන් YouTube channel එකේ subscribers ලා අඩුයි බං. කොච්චර වීඩියෝ දැම්මත් උඹලා subscribe කරන්නේ නැහැ. මොකද්ද මේ? හරි ඉතින් මම කීකී මේක කරන්නම්කෝ. මට YouTube මොකද්ද ඔර සීන් එකක් ආව නිකන්. මට YouTube rank එකක් අම්මා. ඉතින් අදාළ නැහැ. අපි මේක නේද බ්ලොක් එක. මේ සාමාන්‍ය ඩර්ට් තිබ්බ කර මේ මෙව්ව වෙලා බං. මේ ඩර්ට් එක මෙව්ව වෙලා. මොනවද උඩ කොළ පාට වෙලා. අඩෝ වට්ටක්කා. වට්ටක්කා. ඉතින් ගේම්මක් තමයි. ඉතින් යාළුවනේ මම ඩර්ට් වලින් පුළුවන් තරම් මේක ලොකු කරගන්න. ඉතින් යාළුවනේ මම ගොඩාක් ලොකු කරන්න යන්නෙත් නැහැ. මොකද මේකේ රෑ වෙද්දි මොබ්ලා ස්පෝන් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. අඩෝ කුකුලා යන්න එපා. අනේ ඉන්න. අයියෝ මගේ අනාගත මාස් කෑල්ල යාළුවනේ. අවුලක් නෑ. අදාළ කරගන්න කිව්ව. අපි අයිත් කඩාගමු මේක. ඉතින් යාළුවනේ මම මේ අයිනින් විතර චෙස් දෙකක් විතර දාගන්නවා. ස්ක්‍රීප් කෙනෙක්ගේ ස්පෝන් වුණොත් එහෙම යාළුවනේ ඉවරයි ඉතින් දන්නව නේද? මම මෙතනින් ගහකුත් කර කරගන්න. මම අනවශ්‍ය බඩු ටික මේකට දාගමු. මොකද මේක ගොඩක් වටින බඩු. අයිත් යාළුවෝ මොකක්ද බ්ලොක් එක මේකද? ඔව් මේක තමයි. ඉතින් අපි මයිනින් කරමු. සතෙක්වත් ස්පෝන් වෙන්නේ නැති විදිහක් දන්නේ. තව රෑ වෙන්න ගොඩක් වෙලා තියෙනවා මං හිතන්නේ. ආඩෝ චූටි හිම්බච්චි කුකුල් පැටියෙක් අපිට හම්බෙලා ඉන්නවා. ඔයාගේ නම මොකද්ද? අනේ ඌ හරි කියුට් බෑ. ඔයා යන්න පල්ලෙහාට. පියඹා යනවාම ආකාශයේ කියාගෙන ඌ යනවා බෑ. ඉතින් යාළුවනේ හරකෙක් එහෙම ස්පෝන් වුණොත් ගොඩක් වටිනවා හරක් ඌරෝ. මෙවුන් පට්ට විදියට වන්නවා. කියන්න දැක්කමද කුණානේ? ඔයගොල්ලොන්ට ඉස්සරහට ගේන්න ඕන ගේම් ටික කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. ඉතින් යාළුවනේ මම මේක චුට්ට වෙලාවක මයිනින් කරගෙන යන්නම් මෙහෙම. චෙස්ට් එක. අඩෝ මේ මොනවද මේ? සිරාවනේ ඔක්කොම ගමු.
ඔඩේ වටින බඩු ගොඩයි බම් හිතුවේ නෑ අඩෝ මේ ගෝල්ඩන් ෆ්ලවර් එක තියෙනවා මං ඒක කලින් දැනගෙන ඉන්නේ නෑ මං එහෙන අර ගෝල්ඩන් ෆ්ලවර් එක මට වටින නිසා මං තියාගන්නවා යාළුවනේ අර මුට දෙන්න මොකද අර පොඩි කුරුප්පටි එක උඩ දෙන්න තියාගන්න අපි ඉතින් දැන් ටෙස්ට් එකක් කරාගමු යාළුවනේ මට ලී බඩු මුට්ටු ටිකක් හදාගන්න හිතෙනවා මම ලී බඩු මුට්ටු ටිකක් හදාගන්න මේකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු ඒ ක්‍රාෆ්ටින් ටේබල් එක කොහෙන්ද තියන්නේ මෙතන තියෙන්නේ යාළුවනේ මේකෙන් හදාගමු යාළුවනේ අපි පොරව අය සවලක් ඔයදී සවලෙන් අපිට දැන් ලේසියෙන් කැඩුවේ හැකි පොරවෙනුත් අපිට කැඩුවේ හැකි පොරව නම් චුට්ටක් ස්ලෝ යාළුවනේ ඉතින් මම දැන් මෙහෙම දිගටම කඩාගෙන යන්න යාළුවනේ අපේ දෙවෙනි ටෙස්ට් තුන්වෙනි ටෙස්ට් එකත් අපිට හම්බුණා ගැම්ම ටික අනේ හතරවෙනි ටෙස්ට් එක බා මම මේ ටෙස්ට් එක කියන්නේ ඊක අපිට වගා කරන්න අවශ්‍ය බඩු ටිකක් තියෙනවා ආයෙත් ගෝල්ඩන් ෆ්ලවර් එකක් යාළුවනේ ගැම්ම තමයි මම මේ බඩු ටික මේකට දාගන්න මොකද මේ බඩු නැති වුණොත් එහෙම අපිට අපි පල්ලෙහාට වැටුණොත් එහෙම යාළුවනේ අපි මැරෙනවනේ පේනවනේ බිමක් පේන්නේ ඒක නිසා යාළුවනේ අපි ටෙස්ට් එක දාලා ආඩෝ හරකා අනේ මේ හම්බුනොත් හම්බෙන්නේ හරක් පැටි. අචුට්ටක් අර ගෝල්ඩන් ෆ්ලවර් එක දුන්නොත් මූ ලොකු වෙන්නේ නැහැ යාළුවනේ. චුට්ටක් අයින් වෙලා හිටපන් මට මේක මයින් කරන්න ඕනේ. හරි ඉතින් ගැම්මඩ අපි මයින් කරගෙන යනවා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ඔයගොල්ලෝ කොච්චර කිව්වත් හෙන්නම ඉන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද කියන්නේ? හරි. ඉතින් යාළුවනේ මගේ කලින් සර්වයිවල් ගයිඩ් එකේ මොකද්ද පුංචි පැල්කඩ කියන වීඩියෝ එකට තිබ්බ views ටිකකින් මම ඩිලීට් කරනවා කොහොමද ක්‍රාෆ්ටින් කරන්නේ හරි මම ඕකෙන් හදනවා යාළුවනේ මොකද අයත් ෂවල් එකෙන් අඩුවේ මොකද ඉතින් ෂවල් එකෙන් මම දැන් මයිනින් කරගෙන යනවා ඒ මොකද ඊ බැරල් එක අඩෝ මේ මෙව්වා ස්ටෝන් බඩු මුට්ටු තියෙනවා සිරාවට ස්ටෝන් බඩු මුට්ටු ටික අරගමු අපි දැන් මෙව්වා එපා බම් මට මොනවද මේ ඔලී බඩු මුට්ටු වැඩක් නෑ අපි මේ වඩන්න නැති හැම එකම වගේ අයින් කරගමු කඩුවක් ගමුද කඩුව මෙමුන් දීලා තියෙන අනිවාර්යෙන් දැන් තව ටිකකින් යක්කු එයි මෙතනට යක්කු කියන්නේ අපි දෙපාරම කරමු මොබ්ලා ටික ඒ සවලක් හම්බුනේ නෑනේ මොනවද හම්බුනේ ඔන්නෝකයි ප්‍රශ්නේ අනේ ඵලයන් හොයන්න ඊ රෑවිගෙන එන්නේ අනේ ඉරමා මේ යන්න එපා අනේ ඉන්න අවුලන්නේ අදාළ කරගන්න තියෙනවා ඉතින් මයින් වෙනවා ලස්සනට යාළුවනේ ගැම්මඩ ඉතින් යාළුවනේ වටපිටේ ශබ්ද බද්ද ඇහෙනවනේ අනේ මේ හම්බුනොත් හම්බෙන්නේ පැටව විතරද ලොකුන් එන්න බෑ ඵලයන් ඒ බ්ලොක් එකම කන්න ඉතින් යාළුවනේ වටපිටේ ශබ්ද වැඩි මම ගේම් එකක් රෙකෝඩ් කරන්න ගද්දිම තමයි වැස්සකුත් එන්නේ ඒ ස්වභාව ධර්මයක් බට ශාප කරන්න දෙන්න අලු ලොකු හරකි ඒ අපි හරක් එක්ක පොඩි පොට්ටයක් හදමුද මොකද කරන්නේ දැන් රෑ වේගෙන එන්නේ අඩම වැටෙයි මේ පොට්ටක ඒ අඩේ මේක මයිනින් කරන්න කියලා මේක ටෝච් එක නැද්ද ටෝච් නෑනේ බං අපි මේ බඩු ටිකක් දාමු මේකට අනේ යාළුවනේ මුන් එන්නේ මේ ආවත් එන්නේ මෙන්න මේ වගේ චූටි කරන ඉතින් යාළුවනේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අඩේ මේ හරකා එක මම මොකද කරන්නේ හරකෙන්ම තමයි හරක් පුරුදු කරක හරක ගොබ්බ මේ හරක් හරකා
ඒ තව අපිට ස්ටෝන් හම්බුනේ නැහැ මේකේ ලෙවල් තියෙනවා මුලින්ම wood dirt level එක ඊට පස්සේ ස්ටෝන් level එක iron level එක එහෙම වැඩි වෙනවා මයිනින් කරන්න බෑ යාළුවනේ ඩෝර් නම් ගොඩක් තියෙනවා යාළුවනේ මට හම්බුනා ඉතින් යාළුවනේ අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඔනේ මම මේ එක පැතන ඉන්නවා මට දැන් එපා වෙනවා අඩෝ මේ මූ යටට ගියා ඔනේ දැන් මොකෝ කරන්නේ මේ ගහත් ලොකු වෙලා නැහැ ඔයාවත් ඉන්න බෑ යන්න එපා හරිද එතනට මෙයා ඉන්න අයි ටෙස්ට් ඒ ටෙස්ට් එකේ බඩු තියෙනවා යාළුවනේ රටාවකට කොහෙද බඩු ගම්මන්නේ ඒව ටිකක් දාගමු ගැම්මට ඉතින් යාළුවනේ දැන් ටෙස්ට් එක ෆුල් වෙගෙන ඉන්න පොඩ්ඩක් අයින් අඩේ යනවා යමන් කොරෙද්ද මුන්නම් මහ විශාල කරදරයක් වෙලා තියෙන්නේ දැන් ඉතින් යාළුවනේ මගේ YouTube channel එකේ subscribers 300 කීයද 84ක් වගේ දැන් ගහලා ඉන්න මම පට්ටම සතුටුයි ඒත් ඔයගොල්ලෝ නම් subscribe කරන්නේ නැහැ ඔය short වලින් තමයි ගත්තේ අඩෝ ඉතින් ඔයගොල්ලන්ට ඊළඟට ගේන්න ඕනේ ගේම් එක අනිවාර්යෙන් කමෙන්ට් එකේ දාලා යන්න ඔයගොල්ලෝ මගේ survival guide එකේ පුංචි පල්පත වීඩියෝ එක බැලුවේ නැත්තම් මම ඒක description එකේ දාලා තියන්න ඔයගොල්ලෝ ඒකත් බලන්න අඩේ උත් එහෙන්නෝ හැතර වීකුණා ගියාම මෙතන නම් සත්තු ඉන්න හරියන පොට්ටක් නෙමෙයි යාළුවා පොරවත් කරුණා හරි ටෙස්ට් එක ඒකේ තියෙන මොනවද මේ යාළුවනේ මල් මොකටද මට යාළුවනේ මල්නේ හම්බෙලා තියෙන්නේ මොකටද මල් අපිට යකෝ මල් හම්බෙලා තියෙනවා හෙනට මම මෙතනින් ටෙස්ට් එකක් දානවා තව එකක් ඒකට මල් ඔක්කොම ටික අනවශ්‍ය බඩු ටික දාගමු අපි යකෝ මල් වලින්ම ටෙස්ට් එක පිරෙයි වගේ අඩෝ තව දෙකයි ඉතුරුද ඉතින් යාළුවනේ මම ඔම්මාට උඩු බය කරගෙන ඉන්න එපා එහෙම පොඩ්ඩක් අයිනකට වෙලා ඉන්න ඔයා නම් යන්න එපා පයින්න එපා ගනි ඔයා දිවිනසා ගන්න එපා මම පවුනේ අනාගත කෑම වේල වෙන්නේ ඉන්නේ ඔයානේ ඉතින් ගැම්මට ඉතින් යාළුවනේ මම හෙඩ්සෙට් එකක් ගන්න ඕනේ හෙඩ්සෙට් එකක් ගන්න සල්ලි එකතු කරන ගමන් ඉන්නේ අඩු බෝන් හම්බුණා බෝන් වටිනවා බෝන් මිල්ක් හදාගන්න what the fuck මේ මොනවද මේ යකෝ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ඒ බෙඩ් රොක් එක මයින් කරන්න කොහමද සද්ද වගේක් ඇහෙනවා මේක චුට්ටු වෙලාවකින් හරියනවා මං හිතන්නේ අපි අලුත් ස්ටෝන් එකට යනවා යාළුවනේ පට්ටම සතුටුයි බලමු ස්ටෝන් එකට ඇයිද කියලා අඩෝ වෙනසක් නම් වෙන්නේ තව මම කෙනෙක් ස්පෝන් වෙන්න දන්නයි යන්නේ මේක එන්නේ නැහැ නේ අඩේ කොහොමද එන්නේ නැහැ නේ මේක මොන જાතිය වන් බ්ලොක් මොඩ් එකක්ද ඉතින් මම මේ මොඩ් එක ආතල් එකට තමයි ගත්තේ වැඩක් නෑ මොකද්ද මේ කඩු කොහමයි කඩු ඒක මම දාලා එහෙනම් නෑ නේ අපි කඩුවක් ගමු සවලත් පොරවත් ගමු සවලත් ගමු මේක ගහන්න තියෙන්නේ අඩෝ මං ස්ටෝන් එකට ආව යාළුවනේ පට්ටම සතුටුයි ස්ටෝන් එක අපිට ස්ටෝන් බඩු මුට්ටු කියලා වැටකුත් ගන්න හරි ස්ටෝන් බඩු මුට්ටු තමයි අඩෝ බේබි සම්බු කෙනෙක් මම බය යාළුවනේ රෑ වෙලා නිසා දැන් බය වෙන්න ඕනේ
මම මේකෙන් මුඩම් මයින් කරන්න එකපාර ස්පෝන් වෙනවා ගහන්න බලාගෙන ඉන්න ඕනේ බය බෑ ඔප්පම මේක දිගේ උඩහට එයිද රෑ වෙලා නිසා යාළුවනේ ස්පෝන් වෙන්නේ ඉතින් බයද ඉතින් යාළුවනේ මම අදට මේ වීඩියෝ එක අවසන් කරන්නම් කියලා හිතුවා ඉතින් යාළුවනේ මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන මේ වීඩියෝ එක හොඳයි නම් රකුතමන් YouTube channel එක subscribe කරලා like කරලා හැමදාම අත්ත YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න එහෙනම් අපි යනවා